ඔලිවර් රිසල්ට්ස් ජූනි මාසෙක දෙනවා කියලා ආරංචි නේද? ඉතින් ඔයගොල්ලෝ ඊට පස්සේ මොකද්ද කරන්න හිතාගෙන ඉන්නේ? එරවසයි කරනවාද එහෙම නැත්නම් වෙනස්ම පාත් එකක් try කරලා බලන්න පුළුවන්. ඒ තමයි ඔයගොල්ලන්ගේ ඕස්ට්‍රේලියන් නිව්සීලන්ත ඩ්‍රීම් එක. ඔස්ට්‍රේලියා අපි ජූනි මාසේ 6 වෙනිදා අපේ කලම් ඔෆිස් එකේ, ජූනි මාසේ 13 වෙනිදා අපේ ජයල් ඔෆිස් එකේ, ඒ වගේම ජූනි මාසේ 20 වෙනිදා ආපහු අපේ කලම් ඔෆිස් එකේ ඕපන් ඩේස් 3ක් ඔයගොල්ලන්ට අරගෙන එනවා. විශේෂයෙන්ම ජූනි මාසේ 6 වෙනිදා මේ ඉවෙන්ට් සතියේ ඔයාලට පුළුවන් අපිත් එක්ක එකතු වෙන්න නැවිටාස් ප්‍රෝග්‍රෑම්ස් එක. නැවිටාස් කියන්නේ after O levels ඔයගොල්ලන්ට ෆවුන්ඩේෂන් එකේ ඉඳලා ඩිප්ලෝමා ලෙවල් එක ඊට පස්සේ බැචලර් ලෙවල් එකට ඔස්ට්‍රේලියාවේ තියෙන ගොඩාක් reputed universities වල colleges වල pathway program එකකට. එතකොට ඔයගොල්ලන්ට පුළුවන් O level වලින් පස්සේ කෙලින්ම ඔස්ට්‍රේලියාවට එහෙම නැත්නම් නවසීලන්තයට යන්න. ඉතින් මේ ගැන වැඩි විස්තර දැනගන්න නම් මොන වගේ pathways ඔයගොල්ලන්ට තියෙන්නේ, මොන වගේ විෂයන් ගැනද තියෙන්නේ, විශේෂයෙන්ම IT, science, engineering, ඊට අමතරව ඔයගොල්ලන්ගේ business studies, ඊට අමතරව creative fields වල සයිකොලොජි වගේ විශේෂ ශ්‍රේෂ්ඨ වලත් ඔයගලට පුළුවන් ගොඩක් ඩිප්ලෝමා ලෙවල් එකේ ඉඳලා බැචලර් ලෙවල් එකට වෙනකම්ම ඉගෙනගෙන ඊට පස්සේ ඔයගලන්ගේ ඕස්ට්‍රේලියාවේ නවසීලන්තයේ පාත් එක හදාගන්න. එහෙනම් ජූනි 6 වෙනිදා අපේ කොළඹ ඔෆිස් එකේ, අපේ ජයල් ඔෆිස් එකේ ජූනි 13 වෙනිදා, ඒ වගේම ජූනි 20 වෙනිදා අපේ කොළඹ ඔෆිස් එකේ ඔයගොල්ලන්ට අපි රැඳිලා ඉන්නවා අපේ නැවිටාස් එකේ නියෝජකයොත් එක්ක. ඒ වගේම විශේෂයෙන්ම highlight කරන්න ඕනේ ජූනි 20 වෙනිදා. මේක අවුරුදු 8 වැඩි, අවුරුදු 18ට අඩු ඉස්කෝලේ යන වයසේ චුටි බබාලා ඉන්න දෙමව්පියන්ට විශේෂයි ගාඩියන් වීසා ගැන. ගාඩියන් වීසා පාත් එක ගැන සියලුම විස්තර ජූනි 20 වෙනිදා ඔයගොල්ලෝ අපේ කොළඹ ඔෆිස් එකට ආවොත් දැනගන්න පුළුවන්. ඒක ඕස්ට්‍රේලියාවට නවසීලන්තයට දෙකටම අපිට ඔයගොල්ලන්ට මඟ පෙන්වන්න පුළුවන්. ඔයාලට ඉතාමත්ම හොඳ ෆයිනේෂන් ස්ටඩි එකක් තියෙනවා නම් මේ වීසා එක ඔයගොල්ලන්ට ගොඩක් බෙනිෆිට්ස් එකක් වෙයි. ඉතින් අමතක කරන්න එපා වැඩි විස්තර දැනගන්න නම් අනිවාර්යෙන්ම අපව හම්බෙන්න ඉන්න ඕනි. මේ තියෙන ලින්ක් එකේ රෙජිස්ටර් වෙන්න. අපි බලාගෙන ඉන්නවා ඔයගොල්ලන්ට නිවැරදි තොරතුරු එක්ක නිවැරදි ගයිඩන්ස් එකත් එක්ක ඔයගොල්ලන්ගේ අනාගතේ ඔයාලගේ ධර්මන් ඥානකේ හදන්න මොතබ ගයිඩන්ස් එක ලබා දෙන්න.